Sakala Yambamari, baby, baby, no my baby, don't you worry, keep me married. Come on, baby, 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 oh my baby, don't you worry, keep me married. Leila, 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 the latest in the Kura, the technique of the Kura, Ari Mela, Mela, Kanda, 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 Uchilvana, the Iris. Kamarata nana manasi yenda avalla yarangamilla adanda podangamilla rakaya virchu salla arpana mailla baby baby no my baby don't you worry keep me married baby 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 no my baby don't you worry keep me married. Oh baby, put your hands up, Jordan, come on, yes and boys, come on. Woo. Okay, oxygen. Whoa. Ela. Hari. Mang asai nanggila malila puluhan na. Kello ටිකක් එකතු වෙලා විසිල් එකක් ගන්න විසිල් එකක්. එල හුවයි විසිල් එකයි නැගලා ගියා වගේ. ඔය තියෙන උඩට උස්සලා පුඩිය. මගේ හිතට දැනෙන දේ ඩිමෙල් මෙගා බ්ලාස්ට් අතිසාර්ථකයි. ඒක හදවතින්ම කියන්නේ මොකද ඒ අය දුක් මහන්සි වෙලා වේස මහන්සි වෙලා ශ්‍රී ලංකාවේ ඉඳලා අපිව මෙහෙට ගෙන්නලා ගොඩාක් දුක් විඳලා තමයි මේ වැඩේ කරන්නේ. මේ ජනතාව දකිද්දී අපේ දෙමාපියෝ කොච්චර පින්වන්තද කියලා හිතෙනවා. විදේශ රටකටත් ඇවිල්ලා. ඒක තමයි. මොකද අපේ අම්මා මෙයාගේ අම්මා විදේශ රටක තමයි සේවය කරන්නේ. ඉතින් අපේ අම්මා මතක් වෙනවා මේ වෙලාවට. ඉතින් හරි ඊළඟට මේ බේස් ගිටාර් වාදන ශිල්පියා එයාගේ අම්මාත් ඉන්නේ විදේශගත වෙලා. ඒ වගේමයි ඕනෑම ගීතයක් ඕනෑම දෙයක් කරන්න පුළුවන් සුන්දර තරුණෙක් ගින්දර වගේ ගී ගයන්න පුළුවන්. ඒ වුණාට ඔහුගේ හඬ ප්‍රියා සූර්යසේන මහත්මයාගේ හඬට සමානයි. එතුමා වෙන්න බෑ. එතුමාගේ හඬට සමානයි. මෙන්න ආදරෙන් ආරාධනා කරනවා ඔබට ගයන්නට ශාමි ෆර්නැන්ඩෝ සුන්දර ගීත කීපයක්. රටකින්නේ හායි ගිලි තනි වෙන්න බෑ සිතකින් නොවේ කිසිදා හැර යන්නේ මා අද මෙල්ලනේ හෙටනේ හමු වෙන්නේ මා ගෙන යමි ඔබේ ආදරේ දලු දෙකල් හතරැලි මතවෙලි ආගිය ගමන් සිහිවරි යමි හෙට ඒ දිනේදී සයුරෙන්නේ හා පිළිගන්නවාදෝ පැමිණි වහා රටකින්නේ හායි ගිලි තනි වෙන්න සිතකින් නොවේ කිසිදා හැර යන්නේ මා අතිනත වෙලා කටලලා රන් හොයෙන් ඔබගෙන යමි සපුරලා සිතු පැතුම් අසමාන වූ අප ආදරේ කිසිදා බිඳෙන්නේ සැකයක් නැතේ රටකින් මෙහායි ගිලි තනි වෙන්න බෑ සිතකින් නොවේ කිසිදා
හැර යන්නේ මා අද මෙල්ලනේ හෙට නෑ හමු වෙන්නේ මා ගෙන යමි ඔබේ ආදරේ ආදරේ oh yeah ඇසුරින් මිදීලා ඔබගේ ලොබේහි සැඟවී හිඳින් මා වෙන්වීමසේ නොමැකී තියේ නම් ඔබගේ සිතේහි මගේ ආදරේ මායාලී එන තුරා රැකවල් සදාලා සීමා මවාලා විද්වේවිදෝ ආදරේ දෙසිතේ කතාවී දලුලා වැලියාවි රහසේම ආදරේ කඳුලැල්ලි වාලා දැසින් සිනාසි සැඟවී යමි මෙලෙසේ කවදාක හෝමා එනතුරු ඔබේ දැසේ සඟවා තබා ආදරේ ඇසුරින් මිදීලා ඔබගේ ලොබේහි සැඟවී හිඳින් මා වෙන්වීමසේ නොමැකී තියේ නම් ඔබගේ සිතේහි මගේ ආදරේ මායාලී එන තුරා Mulia Katusara, Hamomo, wow, Jordan. Katum pirila, uturayanava, oba adenava, hamu vedo. Sitak pirila, egeruwa dakala, egesita hatara, hamasedo. වසන්තයේ දිනයක් සිහි වෙන්නේ දසන්තයේ සිතුවිලි මුසු වෙන්නේ ළමා වියේමින් යොවුන් වියේමින් වෙනස් නොබීලා ඉන්න අපි දෙන්නා ඇතුම් පිරිලා උතුරා යනවා ඇය අද එනවා හමු වේදෝ සිතක් පිරිලා ඇගේ රුව දැකලා ඇගේ සිත අසලා සනසේදෝ Bodi එකක් ගහන්න. කද බොඩි එක? අපුඩිය. අවන් හලේදී තනි වී දෙන්නා රුවන් මල් පැතුම් මවින් දුන්නා ඒ පැතුම් සැබෑවි නවලොවක් උදාවි වෙනස් නොබීලා එනවා අපි දෙන්නා පැතුම් පිරීලා උතුරා යනවා ඇය අද එනවා සනසේදෝ සිතක් පිරීලා ඇගේ රුව දැකලා ඇගේ සිත අසලා සනසේදෝ සනසේදෝ Sudi දෙන්න සදේ හොඳයි හිතවතුනි එවනම් විශේෂයෙන්ම මේ මතක් කිරීම මතක් කළ යුතුයි අද ඩිමේස් මේගා ප්ලස් සංගීත ප්‍රසංගයේ සදා සාඩම්බරිය දායකත්වයෙන් ලබා දෙන හිතවතුනි ජෝර්දාන් පුරවරේ ඔබ කවුරුත් දන්න හඳුන්න කාගෝ සේවයන් අතරේ තවත් ජනප්‍රිය තවත්ම විශ්වාසවන්තනීය නාමයක් තබාගෙන හැකි එකම කාගෝ ජාත්‍යන්තර සේවය වෙන කොළඹ කාගෝ ජාත්‍යන්තර සේවය තමයි අද මේ සංගයේ සාඩම්බරිය දායකත්වය අපට ලබා දී තිබෙන්නේ ඒ වගේම හිතවතුනි අපි විශේෂයෙන් මතක් කළ යුතුයි අද දර්ශන ටෙක්ස්ටයිල් ආයතනයෙන් හිතවතුනි
අද මේ ප්‍රසංගය සඳහා අපේ සම සාඩම්බරණීය දායකත්වය ලබා තිබෙනවා. එමන අපි හිතේතෙම ස්තුතිවන්ත විය යුතුයි අද දර්ශන වන්‍යාර්චි මහත්මයාට මේ ප්‍රසංගය සඳහා අපට ලබා දුන් උත්සාහය පිළිබඳව. ඒ වගේම හිතවතුනි අපි විශේෂයෙන් මතක් කළ යුතුයි ජෝර්දාන් පුරවරයේ සිට ඔබ මව්බිමට යන මොහොතේදී ශ්‍රී ලංකා ජාත්‍යන්තර ගුවන්තොටුපළේදී ඩියුටි ෆ්‍රී අංශය කරා ඔබ පියනගෙන මොහොතේදී ඔබට මේ පණිවිඩය විශේෂයෙන්ම හිතේ තබා ගන්න ඩියුටි ෆ්‍රී අංශයේ තිබෙන කිසිම කඩසාප්පුවකින් නොදෙන ප්‍රතිලාභයක් ලබා දෙන්නට අද FW ඉලෙක්ට්‍රොනික ආයතනය ඔබට සැදී පැහැදී සිටිනවා. මම හිතන්නේ ඔබට විශේෂ වට්ටම් රාශියක් සමග ඔබගේ නිවසට අවශ්‍ය සෑම විදුලි උපකරණයක්ම ඉතාමත් පහසු මිලකට ලබා ගැනීමට විශ්වාසවන්තනීය ආයතනයක් වන FW ඉලෙක්ට්‍රොනික ආයතනය වෙත ශ්‍රී ලංකා ජාත්‍යන්තර ගුවන්තොටුපළේදී ඔබට සමීප වීමට පුළුවන්. හොඳයි. එහෙමනම් සැබවින්ම අද දින දිවෙල් මෙගා බ්ලාස්ට් මෙව ප්‍රසංගය සඳහා හදායක මලික් අබ්දුල්ලා ක්‍රීඩාංගණයේ සිට ඔබට එක්තැන් වන්නට සැබවින්ම නොමද අනුග්‍රහක දායකත්වය ලබා දුන් අනුග්‍රහක බෞද්ධුන් අතර එක්ස්ප්‍රස් මනි එක්ස්චේන්ජ් ආයතනය, ඒ වගේම උමියා ජාත්‍යන්තර දුරකථන ජාලය, ඒ වගේම කොළඹ කාගෝ ආයතනය, කුරුණෑගල ස්ටෝස් ආයතනය, දර්ශන ටෙක්ස්ටයිල්ස් ආයතනය, රායිත් කමියුනිකේෂන් ආයතනය ඇතුළු අනුග්‍රහක බෞද්ධුන් රසක් සිටිනවා. ඒ සියලු දෙනාම අපි සෙනෙහසින් ප්‍රණාමයෙන් මතක් කර සිටිනවා. සතුට එක්තැන් වන මේ මොහොතේ එසේනම් උණුසුම් ප්‍රසංගික ඔබගේ සියලු දෙනාගේ ප්‍රසාදයේ මැද්දේ පිළිගන්න යාලේ තුෂාර සුබසිංහ ප්‍රමුඛ ඔක්සිජන් යලිත් හදායක මලික් අබ්දුල්ලා ක්‍රීඩාංගණයේ සිට බොහොම ස්තුතියි. ලංකාවේ ආදරය ගැන ලොකු වෙනසක් වුණා මේ ගීතයත් එක්ක. හැම කෙනාගේම රින්ගින් ටෝන් එකක් වුණා මේ ගීතය. රටවල් වල ඉන්න අයගෙත් රින්ගින් ටෝන් එක වුණා. අපි අහමු මෙන්න ගීතය ගයන්නේ රොබ් ෆර්නැන්ඩිස්. ගීතය අයිතිකරු දිමංක වෙල්ලාලගේ නිදුකින් ඉනුමෙන මට වඩා කල් මගේ පනත් අරගෙන ඔයාලා. මෙන්න රොබ් ෆර්නැන්ඩිස්. අදක ලස්සනට දෙන්න. ආදරේ හිතන සින්දුව. අදක වලව යාළුවෝ. දුකින් මට වඩා කල් මගේ පනත් අරගෙන ඔයා. සතුටින් මට මගේ සතුටගෙන ජීවිතේ පවතින තුරා. මම විඳින දුක වෙන කෙනෙක් වෙත යලි කිසිදා දෙන්න එපා. සසරේ කොතැනද මට ලැබුණු දුක ඔබට ලැබෙනු එපා. දිනක ආයෙත් ලං වෙලා නාවත් මාසයා හැමදාමත් පෙම් කළා මාගේ සිත් පුදා. යන්න බෑ සතයි තිස්සෙම කඳුලල් බැසරදුනේ ඉන්න බැරි තනමයි. දිනක ආයෙත් ලං වෙලා නාවත් මාසයා හැමදාමත් පෙම් කළා මාගේ සිත් පුදා. හංගගෙන තව ඉන්න බෑ තව ඔබට ගැති සිත අසරණයි. මෙච්චර සතුටින් ඉන්න තිබුණත් ඉන්න බැරි අපටයි. මෙච්චර කඳුලක් අයිති කෙරුවේ රත්තරන් ඔබමයි. ඉදිකින් නිනුගෙන මට වඩා කල් මගේ පනත් අරගෙන එයා. සතුටින්
සතුටගෙන ජීවිතේ පවතින තුරා මම විඳින දුක වෙන කෙනෙක් වෙත යලි කිසිදා දෙන්න එපා සසරේ කොතැනක මට ලැබුණු දුක ඔබට ලැබෙනු එපා ඒක ආයෙත් ලං වෙලා ආවත් මාසයා හැමදාමත් පිටලා ආගේ සිදුසුදා ඒක ආයෙත් ලං වෙලා ආවත් මාසයා හැමදාමත් පිටලා ආගේ සිදුසුදා වෝ දිනක ආයෙත් හමු වෙනා නාවත් මාසොයා ඇත්තම හදවතින් ප්‍රේම කරපු ලව් කරපු අයට දැනෙන දෙයක්. හරි ඊළඟට ජාතියේ පිනට පාල වුණා ජෝති. ඔහෝ ළඟදුනුකේ මලකී දුරමානෙල් මලකී උඩවැටියා මලකී මල් මැද මල් ලඳකී ළඟදුනුකේ මලකී දුරමානෙල් මලකී උඩවැටියා මලකී මල් මැද මල් ලඳකී මේ දැස මගේ Apuria pego solas. Hey. Aha. Rana mayura warangai ada sandavan nalalai nilau pul tenitai narilata gamanai Rana mayura warangai ada sandavan nalalai nilau pul tenitai narilata gamanai me desa mage pinbantai teruwe dan tamai ran rupenuwe pinbantai teruwe dan tamai me desa mage pinbantai apuria hamara apuria atu sana ho hamara හද බැඳෙනා වයසේ පහනලසේ නිවසේ ඔබ සැලගේ සුවසේ පදමිලි මංගතසේ හද බැඳෙනා වයසේ පහනලසේ නිවසේ ඔබ සැලගේ සුවසේ පදමිලි මංගතසේ මේ දැස මගේ පින්වන්තයි teruwe dan tamai
ජයවා. මෙන්න සංගීත කණ්ඩායමේ අනංගයා ප්‍රේමවන්තයා නැන්දම්ම ගැන හැමදාටම කියන ආදරබර යාළුවා ශාම් ප්‍රමෝද රිදම් ගිටාර වාදන ශිල්පියාගයි නැන්දම්මා. වෝහෝ අනේ දොන්ත සමය මේ පොඩි දුව දෙන්න කලබලේ අන්න එනම නැන්දම්මා බේරුමක් නැතේ දොන්ත සමය මේ පොඩි දුව දෙන්න කලබලේ අන්න එනම නැන්දම්මා බේරුමක් නැතේ. රක්ෂා පඩ යන්න ගිහින් බෝටින් උනේ මං කටට රහට බත් වේලක් කඩෙන් කෑබේ මං පඩිය දාට මාස්සෙ මුදලගෙන දුන්නේ මං එහෙම කරපු මගේ ඇඟේ දුව එල්ලලා දැන් තොන්ත සමය මේ පොඩි දුව දෙන්න කලබලේ අන්න එනම නැන්දම්මා බේරුමක් නැති තොන්ත සමය මේ පොඩි දුව දෙන්න කලබලේ අන්න එනම නැන්දම්මා බේරුමක් නැත්තේ. කොට්ටද කෑ රුපියල් 50යි ඒක වේලයි රැට්ට කෑම රුපියල් 100යි මේ ඉල්ලීම බුදු නැන්දේ පොඩි දුවයි මමයි දීග යන්නේ ගත්තු මුදල ලැබුණොතින් තමයි තොන්ත සමය මේ පොඩි දුව දෙන්න කලබලේ අන්න එනම නැන්දම්මා බේරුමක් නැතේ තොන්ත සමය මේ පොඩි දුව දෙන්න කලබලේ අන්න එනම නැන්දම්මා බේරුමක් නැතේ. බඳිනවා කිව්වා මතකද තොරම් බැඳලා පොඩි තෝන්නිව දෙනවා කිව්වද මේ අල්ලි දෙනවා කොටි දෙනවා කිව්වා මතකද නැන්දම් මේ දැවැද්දට දෙන්නේ හුලඳ තොන්ත සමය මේ පොඩි දුව දෙන්න කලබලේ අන්න එනව නැන්දම්මා බේරුමක් නැතේ තොන්ත සමය මේ පොඩි දුව දෙන්න කලබලේ අන්න එනව නැන්දම්මා බේරුමක් නැතේ අන්න එනව නැන්දම්මා බේරුමක් නැතේ අන්න එනව නැන්දම්මා අන්න එනව නැන්දම්මා. ඉවරයි කිව්වට ඉවරමනේ තව තියෙන්නේ ඔන්න. තොන්ත සමය මේ පොඩි දුව දෙන්න කලබලේ අන්න එනව නැන්දම්මා බේරුමක් නැතේ තොන්ත සමය මේ පොඩි දුව දෙන්න කලබලේ අන්න එනව නැන්දම්මා බේරුමක් නැතේ තොන්ත සමය මේ පොඩි දුව දෙන්න කලබලේ අන්න එනව නැන්දම්මා බේරුමක් නැතේ තොන්ත සමය මේ පොඩි දුව දෙන්න කලබලේ අන්න එනව නැන්දම්මා බේරුමක් නැතේ අන්න එනව නැන්දම්මා බේරුමක් නැතේ අන්න එනව නැන්දම්මා. බේරුමක් නැතේ. මට දැන් ඕනේ කෙල්ලන්ගෙන් අපුඩියක් කොල්ලන්ගෙන් අපුඩියක් කොල්ලන්ගේද සද්ද වැඩි කෙල්ලන්ගේද කෙල්ලන්ගේ සද්ද නෙවෙයි කොල්ලන්ගේ සද්ද වැඩි. ඒ වුණාට ඊයේ රෑ මන් නිදාගද්දි හීනෙන් අර නංගිව දැක්කා. පොඩයි කොයි එක්කනද? අර තොප්පිය දාගෙන නංගි අත උස්සන්න. ඔයා තමයි. ඔය තොප්පිය දාගෙන නංගිගේ. ඔයා කොහොම හරි තොප්පිය දාගන්න. රූප පොතේ මංගාව. එයයි මමයි Facebook එකේ ගත්තේ යාළුවෝ. කෑවා. ඉඳලා කෙල්ලෙක් දිහා බලලා ඒ කෙල්ලට වචනයක් කියව විතරයි මරන්න හිතෙනවා. ඇයි ඒක වැරදිද? මේ ඔයා දන්නේ නේද? එයා ඒ ගමේ හාමුගේ දුව. අර හාමුගේ දුවද? ඒගොල්ලන්ගේ ගමේ හාමුගේ දුව. අනේ හාමු. ඒ හාමුට මොකටද නගන්නේ? හාමුට
බැංජොරවන් සද්ද බංගලාවේ හිනවා වයින් බිබි බේබි හාමු සින්දු කියනවා සීතල පිළිගට ආසෙන් අඩා වැටෙනවා අයනටන කල්ලාසයි බලකිනෝනේ බැංජොරවන් සද්ද බංගලාවේ හිනවා වයින් බිබි බේබි හාමු සින්දු කියනවා සීතල පිළිගට ආසෙන් අඩා වැටෙනවා අප කෙල්ලෝ නටන කල්ලාසයි බලකින්නෝ ආලු බැදල මස් පුච්චල කෑම හදන්නේ සමට කලේ ආය හොරෙන් ගෙනත් තවන්නේ ඩිංග ඩිංග ආලවන්තකම් වැඩි වෙන්නේ මුර කුඩුවේ එලි වෙනකන් සීනම වන්නේ ආලු බැදල මස් පුච්චල කෑම හදන්නේ සමට කලේ ආය හොරෙන් ගෙනත් තවන්නේ ඩිංග ඩිංග ආලවන්තකම් වැඩි වෙන්නේ මුර කුඩුවේ එලි වෙනකන් සීනම වන්නේ එතකොට බෙන්ජරපන් සතේ බංගලාවේ හිනවා වයින් බිබි බේබි හාමු සින්දු කියනෝනේ සීතල පිටිකට හසි නඩම් වැටෙනවා අපේ ආයනටන කල්ලාසයි බලන් ඉන්නවා So baby කන්ද කපල වැඩි බාගල ගියා හදන්න මුගලානේ මං ඉදලා හේන් කොටන්න පොල් පිටි මාලයක් දාලා ඔබ සරසන්න පොයේනවා ඊට කලින් ගඳයි යන්න කන්ද කපල වැඩි බාගල ගියා හදන්න මුගලානේ මං ඉදලා හේන් කොටන්න පොල් කටු මාලයක් දාලා ඔබ සරසන්න පොයේනවා ඊට කලින් ඒ ඕ පොඩක් චුට නවත්තන්න මේ පොඩක් නවත්තන්න පොඩක් නවත්තන්න ඔබ නවත්තන්න මේ රැවටෙන්න එපා දැන් මෙයා ගෝනේ පොය එනවා ඊට කලින් ඇයි පල්ලිය බඳින්නේ මේ නිකන් ඉන්නනේ එයා තරහ වුණා ඉතින් පල්ලියනේ බඳින්නේ මොකෙන් හරි කමන්නේ නෑ හැමදාම ඉරිද උදේට පල්ලිය යනවා ගෑනුලා මෙහෙර කියනවා පොයට කලින් බඳිනවලු අනවශ්‍ය දේවල් පන්සල් යන කතාවක් කියන්න එපා පල්ලියෙන් බඳිමුද කියලා මෙහෙමයි බඳිමුද බෑලු හොඳ වෙලාවට බෑග් නැත්තම් මල කෙලියයි ඔව් අර ඉන්නේ කෙනා මෙයාගේ මෙව් එක විරිකනවා බෙල්ල සෝරි බෙල්ල බෙන්ජොරබන් සද්ද බංගලාවේ හිනවා වයින් බිබි බේබි හාමු සින්දු කියනවා සීතල පිටිකට හසෙන් අඩා වැටෙනවා ආයනතන කල්ලාසයි බලාගෙන බෙන්ජොරබන් සද්ද බංගලාවේ හිනවා වයින් බිබි බේබි හාමු සින්දු කියනවා සීතල පිටිකට හසෙන් අඩා වැටෙනවා ආයනතන කල්ලාසයි බලාගෙන ඉන්නවා ඉතගෙන ආයනතන කල්ලාසයි බලාගෙන ඉන්නවා මේ කෙල්ලෝ නටන කල්ලාසයි බලන් ඉන්නවා right මේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා සුරාට මොකද්ද සුරා පොඩි ෂොට් එකක් දාලා මේ සෝඩා මදි වෙලා මොකද අවුලක් වෙලා දැන් අපි අහමු මෙතන ඉන්නවනේ කට්ටිය මෙතනින් 90%ක්ම බීලාද ඉන්නේ මේ මට නිකන් ඒ වගේ දැනුණා. නිකන් කෝසලයක් බීලා වගේ පොඩ මූණ බලන්න මචං. පොඩ බලන්න. එමතුමා පිටිපස්සේ. ඔක්කොම ලොකු ඇවිල්ලා ඉන්නේ. වඩිතා කටයුතු. ඔව් අම්මෝ අමුතු මේක බාර ඇමති කෙනෙකුත් ඉන්නවා. හරි. ජය වෙන්න ඕන. ඉතින් ශ්‍රී ලංකා අපේ රටේ සුන්දරත්වයේම ඇවිල්ලා පේනවා. ඔයාලව දැක්කම ශ්‍රී ලාංකිකයෝ හැටියට සුන්දර රටක් හිමි ජනතාවක් අපි. ඉතින් කොහොම වුණත් අනේ අවංකවම කියනවා නම් හවස 6ට අර අපේ ගෙවල් ළඟ තියෙන බාර් එකට මේක යනවා. කසිප්පු නේද? චී මොන පිස්සුද? කියන්න විස්තර කියන්න. විස්තර කියලාම දාමු. ආයෙ කියන්න. ඔන්න කියන්න යන්නේ. පොඩියා දෙලා පුඩියා දෙක සල වෙන්න. ඔයේ සෝඩා මදි වෙලා අරක්කු සූර් වැඩි වෙලා ඔළුව මැඩිකෝ රවුමේ දුවනවා
පාර වැරදිලා කනත්ත ළඟට විසි වෙලා දෙන්න ඩබල් හොල්මනක් වෙලා වැඩිය බිව්වේ මං නෑ නෑ වැඩිය view අඩේ වැඩිය බිව්වේ මං වැඩිය view මයගේ පිස්සුද ඒකට කියන්නේ කරින්නා බොන්න ජොලි වෙනවා සින්දු කෑලි කියවෙනවා ගබු ගමන් සුමිහිරි පානේ බොන්න ජොලි වෙනවා සින්දු කෑලි කියවෙනවා ගබු ගමන් සුමිහිරි පානේ පරණ කෙල්ල සිහි වෙනවා කඳුළු බින්දු වැඩි වෙනවා කවුද බැව්වේ සුමිහිරි පානේ පරණ කෙල්ල සිහි වෙනවා කඳුළු බින්දු වැඩි වෙනවා කවුද බැව්වේ සුමිහිරි පානේ වැඩිය බිව්වේ මං නෑ නෑ වැඩිය view අඩෝ වැඩිය බිව්වේ මං වැඩිය view අනේ කෙලින් ඉන්නවක පොඩ්ඩක් තනි කකුලේ ඉන්න තනි කකුලේ බේස් එකට කාපු වඩේ රිදම් එකට නටයි වඩේ උස්සගනින් මාව මස්සිනේ බේස් එකට කාපු වඩේ රිදම් එකට නටයි වඩේ උස්සගනින් මාව මස්සිනේ මචං මමත් එරිලා මඩේ අදයි උනේ නියම වැඩේ සුකුන් සඳේ අපට දිස්සුනේ මචං මමත් එරිලා මඩේ අදයි උනේ නියම වැඩේ සුකුන් සඳේ අපට දිස්සුනේ වැඩිය බිව්වේ මං වැඩිය බිව්වේ මං වැඩිය බිව්වේ මං වැඩිය බිව්වේ මං අර මේ ලංකාවෙන් උයන්න බඩු ගෙනාවු කෙල්ලනේ බං හරියට දැම්මද කොහෙද හතර දාගලා පුරුදු ඒයි බයි ගෙදර යන්න හයිම වයිෆ් මගේ ඇඟට මණි පරණිදා ගන්න හිතෙනවා ගෙදර යන්න හරිම බයයි වයිෆ් මගේ ඇඟට මණි පරණිදා ගන්න හිතෙනවා උඹට වැඩිය ප්‍රශ්න මටයි අල්ලපු ගෙදර ඇන්ටි වසයි දීපු දාදා අතත් වන්නනවා උඹට වැඩිය ප්‍රශ්න මටයි අල්ලපු ගෙදර ඇන්ටි වසයි දීපු දාට ටටා කියනවා වැඩිය බිව්වේ මං නෑ නෑ වැඩිය view වැඩිය බිව්වේ මං වැඩිය view සෝඩ මදි වෙලා අරක්කු ෂූර් වැඩි වෙලා ඔළුව මැණි කොරව් මෙදුවනවා පාර වැරදිලා කනත්ත ළඟට විසි වෙලා දෙන්න ඩබල් හොල්මනක් වෙලා වැඩිය බිව්වේ මං නෑ නෑ වැඩිය බිව්වේ මං වැඩිය බිව්වේ මං නෑ නෑ වැඩිය බිව්වේ මං වැඩිය බිව්වේ මං අනේ වැඩිය බිව්වේ මං එහෙමද එහෙනම් බලන්න ඒ මේ පොඩක් පත් වෙලා මොනවද එනවා අපේ සිගරට් බොන්නේ කවුද චි හවුද බිවේ රයිට් ජය වේවා නංගියේ මම පොඩි ප්‍රශ්නයක් අහන්නම් කොල්ලෝ ටික කටවාගෙන කෙල්ලෝ ටික හුවක් කියනවා කෙල්ලෝ ටික ඇයි ඒක තමයි ශ්‍රී ලංකාවේ කාන්තාවන්ගේ අයිතිවාසිකම නෑ කනට නිකන් මීපෙණි දැම්මා වගේ ඒකයි පුදුම ලස්සන අම්මපා සන්තෝෂය ආඩම්බරයි මේ අරක කියන්නේ මං ආදරය කරපු සින්දුවක් කියන්න යන්නේ හරි ඒ දවස්වල අපේ ගමේ ගෙවල් ළඟ කෙල්ලෙක්ට මං ලව් කළා එක්කෙනයිද එකම එක්කෙනයි දෙමාපියෝ කැමති වුණේ නැහැ අපි දෙන්න try කරා මේව කරන්න ඒ කිව්වේ මේව කරන්න සරඹ කරන්නද නෑ නෑ පැනලා යන්න ඊට පස්සේ එයාලගේ ගෙදර අය ඒකට ඉඩ දුන්නේ නැහැ අපේ ලව් එක මගදී කැඩුනා ඔව් ඒක තමයි ඒ හිතේ දුකට මම මේ වගේ සින්දුවක් කියන්නම් ඔව් කියන්න ඔයා නිසා හඬලා ඉසේ කිසුත් හැලුනා තරහ වෙලා හැරගියදා පාළුවේ උන්නේ වේදනා දැනුනේ පිස්සුද මනුස්සය මේ මිනිස්සු බලන් ඉන්නව අඬන්න මෙතන ඇයි ඒව තමයි ලව් කරපු මාලි ලද්දුස්සන් මාලි ලව් කරපු ඇයි වා මෙම කර නෑ මං කිය උස්සන්න කියලා
උස්සන්න මල්ලි හරි. ආදරේ හරි පිවිතුරු සුන්දරයි අවංකයි ලේසි. ඔයා කිව්වනේ දැන් ඒ කලින් ලව් කරපු එක්කෙනා වගේම එක්කෙනෙක් දැක්කා කියලා. කෝ? ඔව් දැක්කා. කෝ? එයා මේ ඉස්සරහින් ඉන්න අයිතිකාරයෝ ඉන්නවද නැහැ තට්ට බැලුවොත්. අවුලන්නේ අපි බලාගමු ඒක. සංවිධායක මණ්ඩලේ මහත්තයෙක් පොඩ්ඩක් එන්නකෝ. ජරම් මහත්මයා පොඩ්ඩක් එන්නකෝ. අවුලක් නැහැ වයි නර දෙන්න ඉස්සරහට ඇවිල්ලා ඉන්නේ. ඔව් විනාශ වෙන්න යන්න ඉක්මනට එන්න. යකඩෝ මේ හුරු පුරුදු මූණක් තියෙන්නේ දන්න කෙනෙක්ගේ මූණක්. හැබැයි ලංකාවේ පට්ට නමක් තියෙන පොරක්ගේ මල්ලි කෙනෙක්. ඉතින් එයාගේ නම ඔයාලා දන්නේ නැති මේ මූණ දැක්කම. හිරු කිව්වොත් ඔව් මෙගා බ්ලාස්ට් කිව්වොත් ඔව් බ්ලාස්ට් ටු ලාස්ට් ඔව්